ඉතින් හිතවතුනි තව පැය 24කින් ආරම්භ වන 2026 අවුරුද්ද ඉතාමත් හොඳ විදියට පටන් ගමු නේද? ඈ ඔයාගේ මුළු ලයිෆ් එකම චේන්ජ් කරන ඩිසිෂන් එකක් ගමුද? 2026 සුබ සීරෝ චැලෙන්ජ් එක බාර ගන්න ඔයා ලෑස්තිද? ඔයා මේක බාරගත්තොත් ඔයා නවත්වන්නේ ඔයාට වැළඳෙන රෝග නෙවෙයි ඔයාගේ හොස්පිටල් ෆියුචර් එක. ඔයා රෝහල් ගත වෙන වාර ගණන. ඔයා රෝහලේ රස්තියාදු වෙන එක තමයි නවත්වන්නේ. ඔන්න එහෙනම් එකතු වන්න Healthy Food and Lifestyle YouTube නාලිකාව සමග කොහොමද සුගර් සීරෝ කරලා නිරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ වයසට යෑම අඩු කරගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් එකතු වෙන්න. ඉතින් මොනවද මේ නවත්තන්න ඕන සුගර් චැලෙන්ජ් එකේ නවත්තන්න ඕන සුගර් කිව්වම සුදු සීනි විතරයි මතක් වෙන්නේ නේද? නෑ. සුදු සීනි, රතු සීනි, බනිස්, පාන්, කේක්, අයිස්ක්‍රීම්, කැචප් නේ, සෝස් වර්ග, පැණි බීම, සොෆ්ට් ඩ්‍රින්ක්ස් කියන්නේ අපි. ඒවා චොක්ලට්, අයිස්ක්‍රීම් විශේෂයෙන්ම ටොෆි එතකොට සීනි දාපු තේ, සීනි දාපු කිරිතේ, සීනි දාපු මොනවාද කෝපි ඔය හැම දෙයක්ම සීනි තමයි. ඒවා හිමීට අපි මරණය කරා ළඟා කරනවා. සයිලන්ට් කිලර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අන්න දැනගන්න ඕන මුලින්ම අපි සීරෝ කරන්න ඕන සුගර් මොනවද කියලා. ඉතින් මේ සීනි අඩංගු නැත්තම් දිවට පැණි රස දැනෙන ආහාර ගත්තාම මොකද්ද වෙන්නේ? මුලින්ම වෙනවා බර එන්න වැඩි වෙනවා. තරබාරු භාවය එන්න වැඩි වෙනවා. කැත වෙනවා නේද? ඊළඟට දියවැඩියාව හැදෙනවා. දියවැඩියාවත් එක්ක එන්න පුළුවන් අතුරු ආබාධ ප්‍රශ්න ඔක්කොම එනවා. වර්කවුට් සවුතුන ඇස්පෙනීම නැති වෙනවා. තුවාලාපම හොඳ වෙන්නේ නැහැ. ඊළඟට හෘද රෝග එනවා. heart attack එනවා. ඊට පස්සේ ඇති වෙන තත්ත්වය දන්නවනේ. ඊළඟට මොකක්ද වෙන්නේ? fatty liver එනවා. අක්මාව සවුත් වෙනවා. අන්තිමට සිරෝසිස් හැදිලා ඒත් දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා නේ. අක්මාව සවුත් වුණාන් පස්සේ fatty liver ඇවිල්ලා. ඊළඟට සමේ රෝග ඇති වෙනවා. pimples එනවා, wrinkles එනවා, කැත වෙනවා. කැත වෙන්න කවුරුත් කැමති නැහැනේ. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට මානසික රෝග වැළඳෙනවා. මොකද ડિප්‍රෙෂන් එනවා, ඇන්සයිටි එනවා, ඒ කියන්නේ මානසික ආතතිය, ඒ වගේ දේවල් ඔය සීනිත් එක්ක වැඩිපුර සුගර් ගත්තාම එනවා. බොරු නම් හොයලා බලන්න. තව දෙයක් තමයි මේ අධික මහන්සිය දැනෙනවා. වැඩ කරත් නොකලත් මේ සීනි වැඩිපුර ආහාරය නිකන් බැසස ගන්න අයට මහන්සි දැනෙනවා. එක දිගට වැඩක් කරගෙන ඉන්නේ අපහසු දැනෙනවා. සමහර ඉතින් මේ අර කොරෝනාවට දාපු වැක්සින් එක කියා ඉන්නවා. පුළුවන් තරම් කාලා ඒකට එන මහන්සිය තමයි ඔය දැනෙන්නේ. මේක ස්ලෝලි ඔයාව කිල් කරනවා. ස්ලෝලි ඔයාව මරන්නේ. හිමීට මාරයා ඔයාගේ ළඟට අරන් එනවා. පැණි රස. ඉතින් මොනවා කිව්වත් වැඩක් නැහැ. මේ අවුරුද්දේ ඒකට වැඩ කරන්න ඕන කොහොමද කියන එක නේ දැනගන්න ඕන කාටත්. මේ සයිලන්ට් කිලර් එහෙම නැත්නම් ස්ලෝ කිලර්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එකට. ඒකට රූල්ස් 3ක් තියෙනවා. නීති 3ක් තියෙනවා. මේ නීති 3 ඔයාලා පිළිපදින්න. ඉතින් රූල් නම්බර් 1 නැත්නම් පළවෙනි නීතිය තමයි stop liquid sugar. ලික්විඩ් සුගර් කියන්නේ පළවෙනි එක soft drink නැත්නම් පැණි බීම නවත්වන්න. දෙවෙනි එක තේ කෝපි සීනි දාපු තේ කෝපි බොන එක කිරි තේ බොන එක නවත්වන්න. තුන්වෙනි එක පළතුරු බීම පැකට් කරපු සීනි දාපු ෆෘට් ජූස් නවත්වන්න. පැකට් කරපු එකක් වෙන්න පුළුවන්, හදලා දෙන එකක් වෙන්න පුළුවන්. සීනි දාපු දිවට පැණි රස ගොඩක් දැනෙන සීනි කවලම් කරපු ෆෘට් ජූස් නවත්තන්න. හරිද? එතකොට ඉතින් බොන්න දෙයක් ඇත්තෙම නැද්ද? නෑ තියෙනවා.
හොඳම දේ බීම මොකද්ද ලෝකේ තියෙන්නේ? වතුර ජලය පානය කරන්න ඇති තරම් දවස පුරාම මම ඒ සම්බන්ධ YouTube එකක් කරලා තියෙන කොච්චර ජලය පානය කරන්න ඕනද කියලා ඒක බලන්න. ඊළඟට green tea, black tea, lemon juice. ඉතින් මොනවාද green tea හෝ සීනි දාපු නැති green tea හෝ සීනි දාපු නැති අපි සාමාන්‍ය බොන තේ හරි එහෙම නැත්නම් දෙහි බීම එකක් හරි මේවා සීනි නොදා බොන්න. එච්චරයි. rule number 2 දෙවෙනි නීතිය මොකද්ද? දෙවෙනි නීතිය තමයි stop bakery products. ඒවා කන එක නවත්තන්න ඕන. මොනවාද? no cake, no buns, no biscuit, no ice cream, no chocolate. ඊට අමතරව මේ ජෑම් එතකොට අපි ඔක්කොම හොඳයි කියලා ඉතින් කිතුල් හකුරු කියලා. හකුරු කිතුල් හකුරු ඔක්කොම සීනි තමයි. සීනි දාලා තේ බොන්න නැති එක හකුරු කෑල්ලක් කාලා තේ බොන්න හදනවා. ඒ මෝඩ වැඩේ කරන්න එපා. සීනි කෑවත් එකයි හකුරු කෑවත් එකයි. සීනි අතට අරන් කෑවත් එකයි. සුදු සීනි කෑවත් එකයි. රතු සීනි කෑවත් එකයි. කේක් කෑල්ලක් කාලා තේ බිව්වත් එකයි. කිරි ටොපියක් කාලා තේ බිව්වත් එකයි. ඔක්කොම ඔය කටින් ඇතුළට සුගර් යනවා. ඒව නවත්තන්න ඕන. ඉතින් අවසන් තුන්වෙනි නීතිය තමයි අපි ආහාර ගන්න මෙන්න ප්ලේට් සිස්ටම්. අනිත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වගේ දේවල් වලට යන්න කලින් මේක ඔය කරන්න බෑ කට්ටියට. ඒ නිසා මම කියන්නේ මෙන්න ප්ලේට් මෙතඩ් එකට එන්න. ප්ලේට් එක කියන්නේ පිඟානින් භාගයක් එළවලු ගන්න, පිඟානින් කාලක් ප්‍රෝටීන් ආහාර ගන්න, පිඟානින් කාලක් කාබෝහයිඩ්‍රේට් තියෙන එක ගන්න. ඉතින් වැදගත්ම දේ මේ පිඟානින් කාලකට අඩු කරන්න ඕන කාබෝහයිඩ්‍රේට්. මොනවාද කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ? පිඟානින් බෙදාගත්ත බත් එකයි, ඒකට දාගත්ත අල බැදුමයි, ඒකට දාගත්ත පරිප්පු ටිකයි, ඒකට දාගත්ත අනිත් ඇට ටිකයි, ඔක්කොම ඒකට දාගත්ත මඤ්ඤොක්ක මාළුවයි, ඒ ඔක්කොම අර පිඟානේ කාලට කොටු කරන්න ඕන. මොකද ඔක්කොම පිස්ටේ ඔක්කොම කාබෝහයිඩ්‍රේට් තියෙන. ඔක්කොම ඒ කියන්නේ සුගන්ධයට මේ බඩට ගිහිල්ලා දිරවලා අවශෝෂණය වෙලා අන්තිමට අක්මාවට ගියාම හැදෙන්නේ අක්මාවේදී ග්ලූකෝස් බවට තමයි හරවන්නේ. ග්ලූකෝස් කියන එක තමයි සීනි. හරි. එතකොට පිඟානෙන් කාලක් තියෙන්න ඕන ප්‍රෝටීන මස් මාළු බිත්තර ඒ වගේ දේවල්. මොනවාද? මස් මාළු බිත්තර. ඉතින් මේ ටික තමයි කිරි නෑ හොඳේ. කිරි දාගන්න එපා එකට. මී කිරි ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය පිටි කිරි ගන්න එපා. මස් මාළු බිත්තර ඒ දේවල් ටික ගන්න. ඊළඟට පිඟානෙන් භාගයක් තව ඉතිරි ඒ භාගේ පාට දෙක තුනක එළවලු. හොඳ එළවලු වර්ග කීපයක් මාරු කොළ එළවලුවක් තව කියන්නේ පලා වර්ගයක් සහ එළවලුවක් හෝ එකක් හෝ දෙකක් ගොඩක් කරලා දෙකක් ගත්තනම් හොඳයි. හැම විතරම පලා වර්ගයක් ඒ පිඟානේ භාගයෙන් එක කාලක් පලා වර්ගයක් අනිත් කාල එළවලු වර්ගයක් ගත්තනම් හරි. මේ එළවලු කියන්නේ ඔය අල බතල පිටි තියෙන ඒව නෙමෙයි. හොඳේ. එළවලු කියන්නේ අනිත් කොළ පාට තියෙන ඒකට කිට්ටුවෙන් යන වර්ණයක් තියෙන පාට වෙනස් ඒවා ගත්තට කමන්නේ. විශේෂයෙන්ම ඔය මේ දෙල් වල කොස් වල ඔය අලු කෙසෙල් වල ඒ වගේවත් පිස්ටේ ටිකක් වැඩි. ඒවා ආහාරයට ගත්තට කමන්නේ. පොඩක් ඒක එතකොට කාබෝහයිඩ්‍රේට් පැත්තට තල්ලු වෙනවා. අනිත් එළවලු වර්ග වෙනස් කරලා ඕන එකක් ගන්න පුළුවන්. එතකොට ඒක වගේම හොඳ එළවලු වර්ග අපි පස්සේ කතා කරමු කොහොමද ඒ පෝෂණ ගුණය අනුව මොනවද කන්න හොඳ කියලා. එතකොට පිඟානේ භාගයක් එළවලු භාගයක් ප්‍රෝටීන අනිත් භාගයට කාබෝහයිඩ්‍රේට් ටික වෙන් කොටු කරන්න අඩු කරන්න ඒ දක්වා අඩු කරන්න. ඔන්නක තමයි නීති. මොකද්ද කරන්නේ? මම නීති තුනක් කිව්වා. පළවෙනි නීතිය තමයි සීනි දිය කරපු දියර වර්ග බොන්න එපා.
පැණි බීම වර්ග, පළතුරු බීම වර්ග, බීම වර්ග, සීනි දාපු තේ, ග්‍රීන් ටී, කෝපි, කිරි ඒවා බොන්න එපා. සීනි නොදා බොන්න මොනවාද? ග්‍රීන් ටී බොන්න පුළුවන්, බ්ලැක් ටී බොන්න පුළුවන්, කෝපි බොන්න පුළුවන්, දෙහි බීම බොන්න පුළුවන්. පුළුවන් තරම් වතුර බොන්න. ඉතින් ඔන්න එතකොට ඒ ටික බොන්න පුළුවන්. එතකොට පළවෙනි නීතිය. දෙවෙනි නීතිය කිව්වේ මම මොකද්ද? බේකිරි කෑම වලින් අයින් වෙන්න. තුන්වෙනි නීතිය මොකද්ද කිව්වේ? පිඟානය නෙම් භාගයක් කෙලවලු කන්න, ඉතිරි භාගය දෙකට බෙදලා එක කාලක් ප්‍රෝටීන් බෙදා ගන්න, මස් මාළු බිත්තර, අනිත් කාලට කාබෝහයිඩ්‍රේට් ටික අපි ගන්න බත් පාන් බත් පිඟානේ තියෙන අල බතල ටිකයි පරිප්පු ටිකයි ඔය ඇට ටිකයි කොස් ඇට ටිකයි බත් ටිකයි ඔක්කොම එකතුව අර බත් පිඟානේ කාලකට සීමා වෙන්න ඕන. නැත්නම් ඔය පිරිස්කෝප් එකකට ප්‍රමාණයකට සීමා වෙන්න ඕන. ඔන්න ඔක තමයි නීති. හරි. ඊට පස්සේ ඉතින් ඔය මේක කරගෙන යනකොට අතරමැද ගන්න ඒවත් ඒ විදිහේ අතරමැදත් අර ඔය කියපු දේවල්ට අමතරව අතරමැද ගන්නත් බෑ. එහෙමනම් මේ දේ දැන් අපි පටන් ගමු ජනවාරි 1 වෙනිදා ඉඳලා මාසයක් කරමුකෝ. ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 31 වෙනිදා දක්වා. එතකොට මේ දේ කරගෙන යනකොට සුගර් ක්‍රේවින් කියලා එකක් එනවා. ඒ කියන්නේ මොළයට සීනි මදි වගේ හැඟීමක් ඇති වෙනවා. මොකද කලින් ඒ උහුරු වෙලා තියෙන සීනි ගොඩාක් අරගෙනනේ. එතකොට සුගර් ක්‍රේවින් එකේ රෝග ලක්ෂණ පහළ වෙනවා. නිකන් බඩගින්නක් එන්න පටන් ගන්නවා. සමහර අයට ඔලුව කැක්කුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අයට වමනයක් වගේ වෙන්න පුළුවන් ගොඩක් කලාතුරකින්. දැන් මේ තුනම ගන්න හින්දා ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඔලුව කැක්කුමක් වගේ වෙන්න පුළුවන්. ඒ වෙලාවට මොකද තඹපු විස්තරයක් ගන්න. ඒ අතර මැදදී එක අවස්ථාවක විතරක්. එහෙම නැත්නම් මේක කෙසෙල් ගෙඩියක් වගේ පොඩි පළතුරක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රට කජු ටිකක් බෙදලා වගේ තියන එකකින් පොඩ්ඩක් ගන්න. ඉතින් අමු පොල් කන්න පුළුවන්. මමත් ඔය වැඩේ කරනවා. අපේ ගෙදර පොල් බෑ ගිහින් බැලුවොත් සමහරලාට ඒක අඩු වෙලා තියෙන්න පුළුවන්. පීජෙන් කවපු පාරවල් තියෙන්න පුළුවන් බැලුවොත්. ඉතින් අමු පොල් ආහාරයට ගන්න පුළුවන්. ඊළඟට ඇවකාඩෝ. ඇවකාඩෝ හැම කාලෙම නැති වුණත් තියෙන වාරෙට ඒක හොඳ පළතුරු වලින් ශරීරයට කිසිම හානියක් නැති ගුණදායකම ගන්න පුළුවන්. සීනි නැති පළතුරු තමයි ඇවකාඩෝ. එහෙම නැත්නම් අලිපේර. ඔන්න ওই ටික තමයි ගන්න පුළුවන්. ඔය සුගර් ක්‍රේවින් එකෙන් බේරෙන්න. එහෙම නැත්නම් සීනියක ඉල්ලන එකෙන් බේරෙන්න. ඊළඟට බලමු අපි දැන් මේ සති 4 ජනවාරි මාසේ පළවෙනි සතිය දෙවෙනි සතිය තුන්වෙනි සතිය හතරවෙනි සතිය මොනවද වෙන්නේ කියලා. පළවෙනි සතිය වෙනවා ඩීටොක්සිෆිකේෂන් එක. එහෙම නැත්නම් ඔය ආහාර මාර්ගය මේකට හුරු වෙන්න පටන් ගන්නවා. ඒකෙදි තමයි ලෝකක්කුම් මෙහෙම එන්න පුළුවන්. ඊළඟට ඒක දිගටම කරගෙන යන මම කියපු අර අමතර දේවල් ටික දාගෙන බේරෙන්න පුළුවන්. ඊළඟට ඉතින් එතකොට නීති 3 හරි. දැන් බලමු මේ අපි මේක දැන් මාසයක් කරනවා. ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් ජනවාරි 31 දක්වා අපි කරනවා. පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය. සති 4 මොකද්ද වෙන්නේ කියලා බලමු. පළවෙනි සතියේදී දැන් මේ ආහාර චේන්ජ් කරවත් එක්කම ආහාර මාර්ගයකට හැඩගැසෙන එකට අපි කියනවා ඩීටොක්සිෆිකේෂන් කියලා. ඊළඟට මේ ඒකත් එක්කම තමයි හුරු වීමත් එක්ක තමයි අර හෙඩේක් එක එන්නේ. නැත්නම් ඔලුව කැක්කුමක් එනවා. බය වෙන්න එපා. ඔලුව කැක්කුම එනකොට මම කිව්වා බිත්තරයක් කන්න, රටකජු ටිකක් කන්න, ඇවකාඩෝ අලිපේර කෑල්ලක් කන්න, එක කෙහෙල් ගෙඩියක් වගේ පොඩි පළතුරක් ආහාරයට ගන්න මුල් දවස් ටිකේ. ඊළඟට පොල් කන්න. අමු පොල් කන්න පුළුවන්. ඕක කනවා ගොඩක් කන්න බෑ හොඳේ. සාමාන්‍ය ප්‍රමාණයක් කන්න පුළුවන්. ඊළඟට දෙවෙනි සතියේදී එනර්ජි ඉන්ක්‍රීස් වෙනවා. වගේ ශක්තිය වැඩි වෙන බව ඔයාලට තේරෙයි. ඊළඟට ෆැට් බර්න් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි වැදගත්ම දේ නේ. ඉංගසුංග ගත හැක මිටින කියලා කියනවනේ. එහෙම වෙන්න කැමති නේද? දැන් තාර වැරල් වගේ පීප් වගේ ඉස්සරහයි පස්සයි දෙපැත්තේ හැමතැනම තෙල් බහැලා මහත් වෙලා කැතර කැතේ ඉන්නේ අය පොඩ්ඩක් හිතලා බලන්න සිහිනු ස්ලිම් ෆිට් එකක් හදාගන්න කැමති නැද්ද කියලා. ඉතින් අපි දැන් කතා කරා ෆැට් බර්න් වෙලා ස්ලිම් එකක්
නැත්නම් ලස්සන හැඩයක් තියෙන ඇඟක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා මේ සීනි ඇටයක්වත් සීනි දාපු කෑම කිසි දෙයක් කන්නේ නැතුව මම කිය විදියට දැන් මේ වැඩේ කරගෙන යනකොට හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒකට ස්ලිම් එකක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට තමයි වැදගත්ම දේ ස්කින් එක ග්ලෝ වෙන්න පටන් ගන්නවා. ලස්සන වෙන්න පටන් ගන්නවා. රන්වන් පාට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම හොඳ ස්ලීපින් පැටර්න් එකක් ඇති වෙයි. කියන්නේ හොඳට නිින්ද යයි. ඔයාලට හොඳට නිින්ද යනවා. හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියාගෙන වැඩක් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ බෙනිෆිට් ටික ඔබට ලැබෙනවා. මේ දැන් මම මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඊයේ තමයි පටන් ගත්තේ. අද ජනවාරි 31 වෙනිදා රාත්‍රී හෙට උදේ ඉඳන් පටන් ගන්න. අන්තිම වශයෙන් කියන වැදගත්ම දේ පැය 7ක් 8ක් අඩුම තරමේ පැය 7ක් වැදගත්ම දේ පැය 7 එක දිගට සුවදායි නිින්දක් ලබා ගන්න උත්සාහ කරන්න. රෑ 10න් පස්සේ ඔය ෆෝන් පැත්තකට තියලා නිදා ගන්න බලන්න. නයිට් ඩියුටි කරන අය නයිට් නැති දවසටවත් හොඳ නිින්දක් දාන්න බලන්න. එදාටත් ෆෝන් ඔබවා ඉන්නේ නැතුව. හරි. එහෙනම් healthy food and life සමග තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාට නිරෝගිමත් 2026ක් ලබා ගන්න සුග සීරෝ චැලෙන්ජ් එක ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ජය වේවා.